Well, we are going to start our simple and practical English program. It's very useful for you, your day-to-day users. ඔබගේ එදිනදා ජීවිතයේ ඉතාමත් ප්‍රයෝජනවත් වන ඉංග්‍රීසි කතන හැකියාව වර්ධනය කරමින් ගෙන යන්නා වූ මේ ඉංග්‍රීසි ව්‍යාපෘතියේ තවත් අධීරකටයි මේ අප සූදානම් වන්නේ. අද පාඩම මූලික වනුයේ simple future tense කියන මාතෘකාව යටතේ කතා කරන්නයි. සරල අනාගත කාලය. ආදරණීය දුවේ පුතේ අනාගතයේ සිදුවෙන ක්‍රියාවන් පිළිබඳව සරලව කරන ප්‍රකාශන. අපි කොහොමද ගොඩනගන්නේ? මේකට ෆෝමැට් කියන්නේ ව්‍යුහය. සබ්ජෙක්ට් එක දැම්ම ක්‍රියාව කරන්න will උපක්‍රියාව දැම්ම ඊට පස්සේ ක්‍රියාපදයේ verb system එකෙන් තියන්න ඕනි ක්‍රියාපදයේ ධාතුව. එහෙම නැත්නම් present verb එකකින් ing නොමැතුව. I'll consider your letter. මම ඔයාගේ ලිපිය පිළිබඳව සලකා බලන්නම්. consider කියන්නේ සලකා බලන්නම් කියන verb එක ක්‍රියාපදය. He will mislead you. ඔහු ඔයාව නොමඟ යවාවි. ආදරණීය දුවේ පුතේ භාෂාවක් අධ්‍යයනය කිරීමේදී පරිශීලනය කිරීමේදී ඒ ඉගෙන ගන්න විට සීනරි එකක් SCNERY සීනරි එකක් දර්ශනයක් එහෙම නැත්නම් දසුණක් පසුතලයක් මනසෙන් මතක තියාගන්නට ඕනි. එතකොට මේක අපට දැනෙනව වැඩි අපට භාෂාව උකහා ගන්නට ඒක ඉවහල් වෙනවා. ඒ කිව්වේ he will mislead you. ඔහු එක්ක යන්න එපා. ඔහු ඔයාව නොමග යවාවි කියන අදහස. කෙනෙක් සිතින් මවා ගන්න. එතකොට මේක දැනෙනවා වැඩි. පරමරමණී will scold you. පරමරමණී ඔයාට බනීවි. scold කියන්නේ බනිනවා කියන අදහස දෙන ක්‍රියාපදයේ බව ස්ටඩි කරන්න. The boss will neglect my request. ලොක්කා එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධානියා මගේ ඉල්ලීම නොසලකා හරිවි. boss will neglect my request. neglect කියන්නේ නොසලකා හරිනවා. my request කියන්නේ මගේ ඉල්ලීම. මේ verbs හොඳට ඉගෙන ගන්න. මේ nouns හොඳට ප්‍රගුණ කරගන්න. practicing is the best. don't go after the school books only. ස්කූල් පොත පමණක් යන්න එපා. හොඳට භාෂාව ප්‍රැක්ටිස් කරගන්න. you will fall into trouble. ඔයා කරදරේ වැටේවි. හොඳට ස්පෝකන් හදාගන්න. otherwise එහෙම නැත්නම් when you go to university, when you go to face out to the society, definitely you will fall into trouble. I am telling you the truth. මම මේ ඇත්ත තමයි මේ දරුවන්ට කියන්නේ. Please subscribe my channel. See you. Bye. Thank you.